සමහර දවස්වලට හිතෙනවා නේද මොනවා හරි විශේෂ කෑමක් හදන්න. සමහරලාට අපි හිතනම් මෙන්න මේක කඩෙන්නම් අරන් එන කෑමක්. මොනවාද? අපේ කොත්තු. කොත්තු කඩෙන් ගන්න නැතුව ගෙදර හදමුද? මං ඔන්න රෙසිපි එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න ඕන ಜಾති ප්‍රමාණත් එක්කම. විශේෂම දේ මම මේ රොටි එක හැදුවේ ආට පිටි වලින්. හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ෆලෝ කරන්න කැමති ඔයා අනිවාර්යයෙන්ම මේකට කැමති වෙනවා. මම මුලින්ම ආට රොටි ටික පුච්චලා හදාගත්තා. මේක පොඩ්ඩක්වත් හයිය නෑ, හොඳට සොෆ්ට් විදියට එනවා. එළවලු මික්ස් එක හදාගන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන එළවලු ಜಾති ටික එකින් එක එකතු කරලා බිත්තරක් දාලා හදාගත්තා. මම මේකට විශේෂයෙන් එකතු කරේ නිකන් චිකන් තම්බල එකතු කරනව වෙනුවට කළුවට උයාගත්තු හොඳ චිකන් කරි එකක තියෙන චිකන් ටික තමයි අරගෙන කෑලි වලට කඩලා එකතු කරේ. ඒවට තුනපා හොඳට වැදිලා තියෙන්නේ. ඊට පස්සේ විශේෂම දේ තමයි චිකන් එකේ තිබුණු ග්‍රේවි ටික මේකට එකතු කරන්න ඕනේ. ඒකෙන් තමයි නියම රසය. ඔන්න හදලා මට කියන්න ඕනේ. ගිහිල්ලා එන්නම්. පරිස්සමින් ඉන්න.